මේ අවස්ථාවේදී මම මතක් කර දෙන්න කැමති මාස දෙකකට වඩා අධික කාලයක් ගත වෙන විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මගින් ආරම්භ කරන ලද නිදහස් අධ්‍යාපනය රැක ගැනීම සඳහා වන ඉල්ලීම් රාශියක් මුල් කරගෙන පටන් ගත්තා වූ මෙම වෘත්තීය අරගලයේ දිගටම මේ දක්වා අඛණ්ඩව පවත්වාගෙන යනවා. ඒ සම්බන්ධව රුහුණු වෛද්‍යාලයේ ආචාර්ය සංගමයේ වෙනුවෙන් මට ප්‍රකාශ කරන්න තියෙන්නේ අපගේ අප්‍රසාදය පළ කරන්න අවශ්‍ය වෙනවා. රජයේ විසින් මේ දක්වා ස්ථීර ක්‍රියාමාර්ගයක් මේ නවතා දැමීමට අපේ මේට විසඳුම් ලබා නොදීම ගැන අපගේ බලවත් කනගාටුව මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමැතියි. මේ තරම් දුර දිග්ගැසීම නිසා අද රටේ අධ්‍යාපනයේ තරම කඩාකප්පල් වීමකට ලක් වෙලා තියෙනවා. ඒකට මම කියනවා රජයේ පාර්ශවයන් ඒ සඳහා වගකිව යුතුයි. ඔවුන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ගැන සමස්ත අධ්‍යාපනය ගැන සිතනවා නම් මේ තරම් දුර ඇදී යාමට නොදී ඉක්මනින් මේ සඳහා ලබා දිය හැකි විසඳුම් ලබා දී විශ්වවිද්‍යාලය තත්ත්වයට පත් කිරීමත් නවතා දමා ඇති උසස් පෙළ විභාගයේ උත්තරපත්‍ර පරීක්ෂා කර බැලීමේ කටයුතු ඉක්මනින් ආරම්භ කර අධ්‍යාපනයේ නැවත නගා සිටීමට කටයුතු කරන මෙන් අපි වගකීම් යුක්තන්ගේ ඉල්ලා සිටීමට කැමැතියි. තවත් කරුණක් කියන්න කැමැති. ඇයි වෛද්‍ය පීඨවල ආචාර්යවරු මෙම විශේෂයෙන් මෙම සටනට සහයෝගය දිය යුත්තේ කියන එක. මොකද විශේෂයෙන්ම වෛද්‍ය පීඨ ආචාර්යවරු ඔවුන් බොහෝ දෙනෙක් MBBS වෛද්‍ය උපාධිය තියෙන ආචාර්යවරු. ඔවුන්ට මීට වඩා හොඳ පඩියක් සහිත දීමනා සහිත රැකියාවන් පහසුවෙන් ලබා ගන්න පුළුවන් රැකියාවන් සෞඛ්‍ය ශාස්ත්‍රයේ රෝහල් වල සහ ඒ අදාළ ශාස්ත්‍රවල. නමුත් ඔවුන් විද්‍යාලවල ආචාර්යවරු විදිහට ඔවුන් ඒමට මැලිකමක් දක්වනවා. ඒවට ප්‍රධාන හේතුව තමයි ඔවුන්ට අවශ්‍ය කරන පහසුකම් ඔවුන්ගේ වේතන අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිටින වෛද්‍යවරුන් හා සංසන්දනය කිරීමේදී ඉතා අඩු මට්ටමක පැවතීම. ඒ උදාහරණයක් විදිහට අපේ අලුතෙන් පටන් ගත්ත වෛද්‍ය පීඨවල රජරට වෛද්‍ය විද්‍යාලය එහි ආචාර්යවරුන්ගේ සෑහෙන අඩුවක් තියෙනවා. ඒ අඩුවට හේතුව තමයි ඔවුන් මැලි වෙනවා. ඒ වගේ හොඳ වේතනයක් ලැබමින් සිට අඩු වේතනයක් ලබා ගැනීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරු ලෙස බැඳීමට. එම නිසා මෙම වෘත්ති අරගලයේ එක අරමුණක් වන ආචාර්යවරුන්ගේ පඩි වැඩි කර දීම යන ඉල්ලීම ඉතාම සාධාරණයි කියන එක මම කියන්න කැමතියි. අපි වෛද්‍ය විද්‍යාලවල වෛද්‍ය පීඨවල අනාගතයේ සඳහා ඒ වගේම සමහරු කියනවා සමහර විශ්වවිද්‍යාලවල සමහර ආචාර්යවරු මේකට වැඩවදින සහභාගී වෙන්නේ නැද්ද කියලා ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ ආචාර්ය සමිති සම්මේලනයේ පිටුපස දේශපාලනමය පසුබිමක් දේශපාලනයේ පෙළවීමක් ඇති බවට ඇතමුන් ව්‍යාජ ප්‍රකාශ කරමින් යනවා. මම කියන්න කැමතියි ඒ පිටිපස්ස වෙන කිසිදු දේශපාලනික පෙළඹවීමක් නොමැති බව. ඕනෑම පුද්ගලයෙකුට Tamanta අයිති දේශපාලනික පක්ෂයකට හෝ කණ්ඩායමකට වැඩ කිරීමට අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනුව ඉඩකඩ සහ නිදහස තියෙන බව කවුරුත් පිළිගත යුතුයි. නමුත් තමන්ගේ දේශපාලන මතයන් තිබුණත් ඒවා මෙම ආචාර්ය සමිති සම්මේලනයේ කටයුතු වලට බලපෑමක් ඇති නොවන බව
මට කීමට කැමතියි. මොකද අපි කවුරුත් දන්නවා අපේ වෛද්‍ය පීඨ ආචාර්ය සමිති සම්මේලනයේ වෛද්‍ය පීඨ ආචාර්ය සංගමයේ විධායක කමිටුවේ කිසිම පුද්ගලයෙකුට දේශපාලන පක්ෂයක් මේකයි කියලා කිසිම කෙනෙකුට ඇඟිල්ල දික් කරන්න බැරි බව මම කියන්න කැමතියි. එසේනම් ඔවුන් තවත් දේශපාලකයන්ගේ ඉත්තන් වී නොවන බව මට පැහැදිලියි. එය මට කිව හැකි හොඳම උදාහරණය. ඒ වගේම ආචාර්ය සමිති සම්මේලනයේ සිටින විධායක සභාවේ සිටින සමාජිකයන් විශාල සංඛ්‍යාවක්. ඔවුන්ගේ දේශපාලනයේ එක එක පුද්ගලයන්ට එක එක දේශපාලන අදහස් සහ ගැතිභාවයන් තිබෙන්න පුළුවන්. නමුත් ඒ නිසා එක් අයෙකුගේ දේශපාලනයක් හෝ දේශපාලන මතයක් එහි නොදරන බවට අපට ප්‍රකාශ කළ හැකියි. මම අවසන් වශයෙන් ඉල්ලා සිටින්න කැමැති දැනට මෙම අරගලයට සහයෝගය ලබා නොදෙන හෝ අඩු ප්‍රමාණයෙන් ලබා දෙන ආචාර්යවරුන්ට අපේ ආචාර්ය සංගමයේ සහ අනිකුත් ආචාර්ය සංගම් වල සමාජිකාවන්ට මම කියන්න කැමතියි මෙම වෘත්තීය අරගලයේ දැන් ඇත්තට විශේෂ සම්දිස්ථානයකට පැමිණ සිටිනවා. ඒ නිසා මේ අවස්ථාවේදී ඔවුනුත් ඔවුන්ගේ උපරිම සහයෝගය මේට දක්වා මෙම වෘත්තීය අරගලයේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ජයග්‍රහණය කරගෙන යන්න ඔවුන්ගේ උපරිම සහයෝගය ලබා දෙන්න මා ඉල්ලා සිටිනවා. මම සභාපති රුහුණු වෛද්‍ය පීඨ ආචාර්ය සමිති සමග